ඔන්න පුරුපුරු කතා එපිසෝඩ් නම්බර් 8 එක මම ආවා. මම ආවට දැන් ඕගොල්ලෝ බලනවා ඇති කොහොමද අපේ එපිසෝඩ් එකේ අපි කතා බහ කරන ආරාධිත අමුත්තිය කියලා. අද ඉන්න ආරාධිත අමුත්තිය හරිම අකමැති කැමරාවට මූණ දෙන්න වගේම එයාගේ තියෙන අමුතුම ඇටිටියුඩ්. ඉතින් ඒ නිසා මෙතනින් එහාට මේ වීඩියෝ එක අපිට කන්ටිනියු කරන්න වෙන්නේ අපේ ආරාධිත අමුත්තිය කියන විදිහට තමයි. ඔන්න එහෙනම් අපි යන් අපේ කතා බහ ඉස්සරහට ගෙනියන්න. ඔන්න ආවා අපේ ආරාධිත අමුත්තිය. අද එපිසෝඩ් එක ටිකක් කරන්න අමාරුයි. මොකද මේ අපේ ආරාධිත අමුත්තිය ටිකක් කැමරාවට පෙනී දින්න වගේම එයා ටිකක් හසුරවා ගන්න මට අමාරු නිසා. ඉතින් මෙන්න මේ විදිහට කඩිල් කර තමයි එයාව අපිට වීඩියෝ එකට කතා කරන්න ගන්න වෙන්නේ. ඉතින් අපි මේ ගැන ඉස්සරහම කතා කරොත් මෙන්න මේ ළමයාගේ පේන ඇති මේ සෙල්ලම් කරන්න ගිහලා නහය තුවාල කරන් මේ වෙලාවේ ඉන්නේ. එයාගේ ඇස් පේනවා අඩුයි. අඩුයි කියන්නේ ඇස් දෙකක් ඇත්තටම උපතින් පීරලා නැහැ. මෙන්න මේ විදිහට තමයි අපේ කොමලි ජීවත් වෙන්නේ. හැබැයි එයාට ඇස් පේන පූසෙක් වගේ මම අනිත් එපිසෝඩ් වල කියනවා වගේම එයා ඇස් පේන පුරුපුරුවෙක් වගේම එයාගේ වැඩ කටයුතු ටික මේ විදිහට කරගන්නවා. අයින්න මේ එපිසෝඩ් එකේ පැත්තකින් තව කට්ටිය තව යාළුවෝ එනවා. ඉතින් මේ හැමෝම අද එපිසෝඩ් එක ඇත්තටම ගත්තොත් එක්කෙනෙක් නෙමෙයි ගොඩ දෙනෙක් ගැන කරන්න වෙන විදියක් තමයි තියෙන්නේ. කොහොම හරි කොමලිව මට හම්බුනේ ගම්පහ ප්‍රදේශයේ ඉඳලා. එයා ගම්පහ ප්‍රදේශයේ අන්නාසි කැලයක් ළඟ දාලා ගිහින් ඉන්නකොට තමයි මම එක්කගෙන ආවේ. මීට අවුරුදු 3කට විතර කලින්. කොමලි කියලා කියන්නේ හරිම චූටි පුරුපුරුවේ කොගලොන්ට යගේ සයිස් එකකින් පේනවා ඇති. වැඩි ලොකු වෙන එක්කෙනෙක් නෙමෙයි එයා. ඇස් පේන්නේ නැහැ. ඉතින් ඇස් පේන්නේ නැති වුණාට එයා හරිම ආදරණීයයි. ඒක පේනවනේ මාත් එක්ක පුරතල් වෙවි ওই විදිහට තමයි එයා ඉන්න කැමති. ඉතින් මම හැමදාම කියනවා වගේ ඇස් පේන්නේ නැති පුරුපුරුවෝ විශේෂයෙන්ම අපේ ආදරය කරුණාව රැකවරණය මැද්දේ හොඳින් ජීවත් වෙනවා. මේ මං කියලාද අපේ එපිසෝඩ් එක අපිට කරන්න ලේසි වෙන්නේ නැහැ. අපි මේ ඉන්නේ මගේ බව්වා එක බව්වෙක් කාබාසිනේ. ඔයත් දැන් හායි කියන්න අපේ එපිසෝඩ් එකේ මේ වෙනකොට ඇත්තටම අද අපේ එපිසෝඩ් එකට මේ කට්ටිය බලහත්කාරයෙන් එන සූදානමක් තියෙන්නේ. ඔව් හරි පොඩක් ඉන්න. හරි. එයා කිව්වා අපිට එපිසෝඩ් එක ඉස්සරහට කරගෙන යන්න. එයා පස්සේ දවසක ඉන්නම් එයාගේ වීඩියෝ එකක් වෙනම පස්සේ කරනවා කියන පොරොන්දුව පිට එයා ඔන්න අපේ වීඩියෝ එකෙන් ගියා. ඉතින් කොන්න මේ විදිහට තමයි කොමලි පුරතල් වෙවි මාත් එක්ක අවුරුදු 3කට ආසන්න කාලයක් මගේ ළඟ ජීවත් වෙන්නේ. එයාට ඇස් දෙකක් නැහැ. ඇස් දෙකක් පේන්නේ නැහැ. ඇස් දෙක පේන්නේ නැති වුණත් ඇස් දෙකක් නැති වුණත් පේනවනේ එයා හරිම ආදරණීය හොඳ පුරුපුරුවෙක් වගේ ජීවත් වෙනවා. ඔය පේනවනේ මම එයා මට හපලා කියනවා එයා මෙන්න මේ විදිහට කඩිල් කරන්න කියලා. කඩිල් කරන එක නවත්තපු ගමන් හපලා කියනවා ආපහු කරන්න කියලා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඇස් පේන්නේ නැති වුණත් ඒගොල්ලෝ සාමාන්‍ය පුරුපුරුව වගේ ජීවත් වෙනවා අපේ ආදරය කරුණාව රැකවරණය මැද්දේ. ඉතින් අද එපිසෝඩ් එක ගොඩාක් කට්ටිය මැද්දෙන් යනවා එනවා ඒ එපිසෝඩ් එකට සහභාගී වෙනවා. ඉතින් මේ පුරුපුරුව ගොඩාක් ඉන්න මැද්දක වීඩියෝ එකක් රෙකෝඩ් කරන්න ගියාම ඉතින් ඕවා ওই විදිය තමයි. කොහොම හරි මට කියන්න ඕනුනේ කොමලිව චූටි කාලෙම එයාව එපා කියලා මිනිස්සු පාරට විසික් කරලා ගියාට අපි එයාව එපා කිව්වේ නැහැ. අපි එයාව එක්කගෙන ඇවිල්ලා එයාට අලුත් ජීවිතයක් දුන්නා. ඉතින් කොමලිගේ ඇස් පේන්නේ නැති වුණත් කොමලයක් වගේ අද වෙනකොට මගේ ළඟ හොඳින් ජීවත් වෙනවා. ඉතින් හැමදාම කියනවා වගේ අපේ ආදරයට කරුණාවට පුළුවන් ඒගොල්ලන්ගේ ජීවිත ආදරෙන් කරුණාවෙන් පුරවන්න ජීවිත ලස්සන කරන්න. ඉතින් ඊළඟ එපිසෝඩ් එකෙන් අපි එනකන් අද ඕගොල්ලන්ට මේ එපිසෝඩ් එක ගැන මොකද හිතුනේ කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් ගිහින් එන්නම්. බයි.